ස්වාමින්වහන්සේ මීට පෙර චාගානුස්සති භාවනාව ගැන දැනගන්නට ලැබුණා. ඉන්පසු තිබෙන අනුස්සති කුමක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ අනුස්සති භාවනා 10ක් තියෙනවා. එයින් අපි මීට පෙර බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, චාගානුස්සති කියන අනුස්සති භාවනා 5ක් ගැන සාකච්ඡා කළා. අද අපිට තියෙන්නේ 6 වෙනි දේවතානුස්සතිය කියන අනුස්සති භාවනා ගැන සාකච්ඡා කිරීමටයි. දේවතානුස්සතිය කියන්නේ මේ දෙවියන්ගේ නම් කියමින්, දෙවියන්ට යාඥා කරමින්, දෙවියන්ට පුද පූජා පවත්වමින් කරන අනුස්සතියක් එහෙම නෙමෙයි. දැන් බොහෝ දෙනා කරනවා දෙවියන් සිහි කරනවා. මොකක් හරි වැරදිනමක් වුණොත් දෙවියන්ගේ පිහිටයි කියනවා. ඔය වාගේ පළපුරුද්දක් මිනිස්යන්ගේ තියෙන්නේ. නමුත් මේ දේවතානුස්සතිය නිකේ ඒක නෙමෙයි. දේවතානුස්සති කියන්නේ දෙවියන් සාක්ෂි කරගෙන තමන්ගේ సంతානයේ පවත්නා ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ඥාන කියන ගුණාංග 5 සංසන්දනය කොට බැලීමයි. ඒකේ නියම පිළිවෙල ඒකයි. දැන් මේක බොහෝසෙන් කියන්නේ සෝවාන්, සකදාගාමි, මාර්ගඵලලාභීන් වඩන භාවනාවක් කියලා. කාට නමුත් බෞද්ධයන් වශයෙන් යම් ප්‍රමාණයකට සද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ඥාන දිනු වෙලා තියෙනවා. ඒ ගුණාංග දෙවියන් එක්ක කියන්නේ ආර්ය දෙවියන් එක්ක සෝවාන්, සකදාගාමි, අනාගාමි ආර්ය දෙවියන් එක්ක සමානත්වයට සංසන්දනය කළ බැලීමෙන් ලබන චිත්ත සමාධියටයි මේ දේවතානුස්සති භාවනා කියලා කියන්නේ. ඒ නිසා ඒක අපි තේරුම් ගන්නට වටිනවා. තවත් ප්‍රශ්නයක් ඒක සම්බන්ධව තියෙනවාද? ස්වාමින්වහන්සේ දේවතානුස්සති වඩන්නේ කෙසේද? දේවතානුස්සති භාවනාවක් වශයෙන් වඩන්නේ විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේ වුණත්, ඊ බෞද්ධයෙක් වුණත් ඒ දෙවියන් අරමුණු කරගන්නේ මේ ගුණාංග 5ක් මුල් කරගෙනයි. පළමුවෙන් තමා සීලයක පිහිටනවා. සීලයක පිහිටා විවේක ස්ථානයකටලා සීලය ආවර්ජනා කරලා භාවනා පූර්ව කෘත්‍යයක් සම්පූර්ණ කරලා හිතනවා තමන්ගේ సంతානෙහි ශ්‍රද්ධාව තියෙනවා, සීලය තියෙනවා, ශ්‍රුතේ තියෙනවා, ත්‍යාගයේ තියෙනවා, ප්‍රඥාව තියෙනවා කියලා තමන්ගේ సంతානයේ ගුණාංග 5 තියෙන හැටි හිතින් බලනවා. එතන ශ්‍රද්ධාව කියන්නේ බුද්ධ ධම්ම සංඝ රත්නත්‍රය ගැන, ශික්ෂා ප්‍රතිපත්ති ගැන, එයින් ලැබෙන ආනිසංස ගැන බලවත් විශ්වාසයයි. ඒ බලවත් විශ්වාසවන්තකමින් ඇති වෙන ප්‍රසාදයට කියන ශ්‍රද්ධාව. සීලය කියලා කියන තමන් රාක්නා සීලයයි. තමන්ගේ සීලය අර අඛණ්ඩ, අච්චිද්‍ර, අසබල, අකල්මාස, බුජිස්ස, විඤ්ඤුක්ක, සත්, අපරාමට, සමාධි සංවත්තනික කියන අංග 8න් අනුව රැකිලා තියෙනවා. ඒ පිරිසුදු සීලය තමන් సంతානයේ තියෙන බව බලනවා. ඊළඟට ශ්‍රුතිය කියන්නේ තමන්ගේ సంతානෙහි ධර්මඥානෙ හා භාවනාඥානෙ ගැනයි. තමන් යම් පමණ ධර්මයේ අසල දරාගෙන ඉන්නවා නම් ඒක ශ්‍රුතිය. ඒකට කියනවා ආගම ශ්‍රුතිය කියලා. ඊළඟට තමන් භාවනා වඩලා රූප ධානය, අරූප ධානය, විපස්සනා ඥාන මෙතෙක් වඩලා තියෙනවා නම් යම් පමණ ඒකත් ආවර්ජනා කරලා තමන් సంతානේ අධිගම මේ බහුශ්‍රතතාව කියන ගුණයක් තියෙන බව බලනවා. ඒතකොට ශ්‍රුතිය කියන්නේ ධර්මාඥානය හා භාවනාඥානය. ඊළඟට ත්‍යාගය කියන්නේ තමන් කවදාකවත් මසුරු කමින් යමක් සංගවගෙන ඉන්නේ. තමන් අනුභව කරන් ඉස්සරහ සතුටුට හරි යමක් දෙනවා, සිල්වතුන් යමක් දෙනවා, අසරණයන්ට යමක් දෙනවා. ඒ දීම ගැන, දෙන වස්තුව ගැනවත්, එයින් ලැබෙන දිව්‍ය මානුෂාදී සම්පත් ගැනවත් බිඳක්වත් ආසා කරන්නේ නැතුව තමන් ඒ සම්බන්ධව නිවන් පතාගෙන පරිත්‍යාගය පුරුදු කරන බව තමන්ගේ හිතින් තමාගෙන බලනවා. ඊළඟට ප්‍රඥාව නම් මෙතන හඳුන්වන්නේ සුතේමය ඥානෙ, චින්තාමය ඥානෙ, භාවනාමය ඥානෙ කියන මේ අවස්ථා අනුව සිටේ නොනයි. එතකොට ප්‍රඥාව යම් පමණ තමන්ගේ సంతානෙ දියුල්වා තියෙන බව තමන් වටහා ගන්නවා. මෙන්න මේ කරුණ තමන්ගේ సంతානෙ විද්‍යමානව සත්‍ය වශයෙන් තියෙන බව නෝනින් වටහාගෙන ඊළඟට හිතනවා මේ මනුලවදී මේ පංච ධර්මයේ ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ඥාන දියුණු කරලා සෝවාන් ආදී මාර්ගඵල ලබාගෙන චාතුරු මහා රාජික දිව්‍ය ලෝකයේ දෙවියෝ අද ඉන්නවා. ඒ චාතුරු මහා රාජික දෙවියන්ගේ సంతානේ යම් බඳු ශ්‍රද්ධාවක් තියෙනවා නම් මගෙත් ඒ සහ සමාන ශ්‍රද්ධාව තියෙනවා. ඒ වගේ යම් සීලයක්, යම් ශ්‍රුතියක්, යම් ත්‍යාගයක්, යම් ප්‍රඥාවක් තියෙනවා නම් මා సంతානේ තුල ඒ කියන්නේ සීල, ශ්‍රුත, ත්‍යාග, ඥාන තියෙනවා කියලා
ඒ චාතුරු මහා රාජික දිව්‍ය ලෝක වාසී දෙවියන්ගේ ශ්‍රද්ධාදී ගුණ තමන්ගේ సంతානයේ සම්බන්ධ කරගෙන සංසන්දනය කරමින් ඒ ගැන අහෝ සාදු සාදු කියලා සතුටු වෙනවා. ඊළඟට මනුෂ්‍ය ලෝකයේ සිට 42000ක් යදුනින් ඉහළයි මේ චාතුරු මහා රාජිකේ. එයින් එහාට 42000ක් යදුන් දුර තමයි මේ තවතිසා භවන පවතින්නේ. ඒ තවතිසා භවනෙත් මේ වාගේ ආර්ය දේවතාවු ඉන්නවා. ඒ ආර්ය දේවතාවන්ගේ సంతානයේ ශ්‍රද්ධා සීල සෘත ත්‍යාග ඥාන පවතිනවා. ඒ විදිහට මගේ సంతානෙත් මේ ශ්‍රද්ධාව සීලය සෘතේ ත්‍යාගයේ ඥානෙ තියෙනවා කියලා ඒකනේ තමන් සාදු සාදු කියලා සතුටු වෙනවා. එයින් යදුන් 42000කට ඉහළින් තමයි යාම දිව්‍ය ලෝකේ පවතින්නේ. සයාම දිව්‍ය රාජානන්ගේ වාස භවන. එහිදී ඒ ආර්ය දේවතාවන්ගේ సంతානෙත් පවත්නා ශ්‍රද්ධා සීල සෘත ත්‍යාග ඥාන මගේ సంతානෙත් ඒ ගුණාංග පවතිනවා කියලා සංසන්දනය කොට හිත ප්‍රමෝදයට පමුණවා ගන්නවා. එයින් යදුන් 42000කට ඉහළින් තුසිත දිව්‍ය ලෝකයේ පවතිනවා. එහිදී ඉන්න ආර්ය දෙවි දේවතාවොත් මේ මනුලොවදී ඒ ගුණාංග දිනු කරගෙනයි දේවත්වයටපත් වෙන්නේ. මගේ సంతානෙත් මේ ශ්‍රද්ධා සීල සෘත ත්‍යාග ඥාන ඒහා සමානව පවතිනවා කියලා ඒගෙන ආමෝදනය වෙනවා. ඊළාට එයින් යදුන් 42000කට ඉහළින් නිර්මාරාතී දිව්‍ය ලෝකයේ පවතිනවා. ඒ දිව්‍ය ලෝකයේ සෝවාන් ආදී ආර්යයන් වහන්සේලා ඉන්නවා. ඒ ඇත්තොත් මනුෂ්‍ය ලෝකයේ මේ ගුණාංග පහ දිනු කරගෙන දේවත්වයට ගියාසේ මගේ సంతානයේදී මේ කියන්නේ ශ්‍රද්ධා සීල සෘත ත්‍යාග ඥාන පවතිනවා කියලා සංසන්දනය කොට සන්තෝෂ වෙනවා. එයිනුත් යදුන් 42000කට ඉහළින් පරිනිර්මිත වසවර්ත දිව්‍ය ලෝකයේ පවතිනවා. එහිදී සෝවාන් ආදී මාර්ගඵලාභීන් මේ මනුලොවින් මේ ගුණාංග පහ දිනු කරගෙන උපන්නා. මගේ సంతානයේදී දේවයන් හා සමානව ශ්‍රද්ධා සීල සෘත ත්‍යාග ඥාන පවතිනවා. හෝ සාදු සාදු කියලා හිතේ ප්‍රමෝදයට පමුණවා ගන්නවා. එතනින් ඉහළට 55,80,000ක් යදුන් ඉහළින් පළමුවෙනි බ්‍රහ්ම ලෝකයේ තියෙනවා. ප්‍රථම ධාන තලය. ඒකේ කොටස් තුනක් තියෙනවා. බ්‍රහ්ම පාරිසජ්‍ය, බ්‍රහ්ම පුරෝහිත, මහා බ්‍රහ්ම. ඒ බ්‍රහ්ම ලෝකයේ ඉන්න බ්‍රහ්ම යෝධය මනුලෝකයේ මේ ගුණාංග පහ දිනු කරගෙන බමතලයට ගියා. මගේ సంతානෙත් මේ ධර්මතා පහ මනවින් පවතිනවා කියලා සන්තෝෂ වෙනවා. ඉන්හෙල යදුන් 55,08,000කට ඉහළින් දෙවෙනි බ්‍රහ්ම ලෝක තලයේ පවතිනවා. පරිත්තාභ, අපමානාභ, ආභාසර බ්‍රහ්ම ලෝක 3. ඒ බ්‍රහ්ම ලෝකවලද මනුෂ්‍ය ලෝකයේදී ශ්‍රද්ධා සීල සෘත ත්‍යාග ඥාන වැඩු ආර්ය බ්‍රහ්මයෝ ඉන්නවා. ඒ බ්‍රහ්මයන් හා සමාන මගේ సంతානයේ ශ්‍රද්ධා සීල සෘත ත්‍යාග ඥාන පවතිනවා කියලා තමන් ඒ ගැන සන්තෝෂ වෙනවා. එයින් යදුන් 55,08,000කට ඉහළින් තුන්වෙනි ධ්‍යාන තලයේ පවතිනවා. පරිත්ත සුභ, අපමාන සුභ, සුභ කින්නක බ්‍රහ්ම ලෝක 3. ඒ බ්‍රහ්ම ලෝකවලද මනුෂ්‍ය ලෝකයේදී ශ්‍රද්ධා සීල සෘත ත්‍යාග ඥාන දිනු කරු බ්‍රහ්මයෝ ඉන්නවා. ආදි බ්‍රහ්මයෝ මගේ సంతානයේදී බ්‍රහ්මයන්ට සමානව ශ්‍රද්ධා සීල සෘත ත්‍යාග ඥාන පවතිනවා කියලා සන්තෝෂ වෙනවා. ඊළඟට යදුන් 55,08,000කට ඉහළින් වේහප්පල බමතලේ පවතිනවා. එහිදීද මනුෂ්‍ය ලෝකයේදී ඔය කියන ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ඥාන වැඩි ආර්ය බ්‍රහ්මයෝ ඉන්නවා. ඒ බ්‍රහ්මයෝද බ්‍රහ්මයන් හා සමානව මගේ సంతානයේද ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ඥාන පවතිනවා කියලා සන්තෝෂ වෙනවා. ස්වාමින් වහන්සේ ඉන් ලැබෙන අනුසස් මොනවද? බාධක මොනවද? ඔය විදිහට අරූප ධානය ලැබූ අය ඒ මනුෂ්‍ය ලෝකයේදී අරූප ධානය ඇතිව සෝවාන් ආදී මාර්ගඵල ලබ ඒ බ්‍රහ්ම ලෝකෙ ඉපදී සිටිනවා. ඒ හා සමාන මගේ సంతානියෙත් මේ ශ්‍රද්ධා සීල සෘත ත්‍යාග ඥාන පවතිනවා කියලා නැවත නැවත ආවර්ජන කරනවා. මෙසේ ඒ දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල ඉන්න ආර්ය දෙවියන් බ්‍රහ්මයන් හා සමානව සංසන්දනය කොට තමාගේ సంతානයේ විද්‍යමානව පවත්නා වූ ශ්‍රද්ධා සීල සෘත ත්‍යාග ඥාන ගුණ නොවන මෙනෙහි කරමින් ඇති කරගන්නා වූ චිත්ත සමාධියට කියනවා දේවතානුස්සතිය කියලා. මේක තමයි දේවතානුස්සති භාවනා වඩන සංක්ෂේප ක්‍රමය. ඒක වඩනකොට මේක ප්‍රතිඵල විශේෂයෙන් දකින්න ලැබෙනවා. විශේෂයෙන්ම දේශනාවේ සඳහන් වෙනවා සෝවාන් සකෘදාගාමී කියන ආර්යයන් වහන්සේලාට මේ භාවනාව නියම වශයෙන් ගැලපෙන්නේ. නමුත්
කල්යාණ පෘථග්ජන ගිහි පැවිදි බෞද්ධයන්ටත් මේක වඩන්න උපදෙස් දීලා තියෙනවා. මොකද හැම කෙනාගේම సంతාන තුල මේ කියන ගුණාංග දිනු කරගන්න පුළුවන් නිසා. ඒ නිසා මේකේ චරිත ભેදයෙන් ආර්යයන් වහන්සේලාට අයිති වුණත් ශ්‍රද්ධා චරිතයටයි ප්‍රධාන වශයෙන් අයිති වෙන්නේ. නමුත් අනිත් සියලුම චරිතලාභීන්ටත් මේක වඩන්න භාග්‍යතුන් වහන්සේ උපදෙස් දීලා තියෙන නිසා මේක කිසි කෙනෙකුට වඩන්න සුදුසු නැහැ කියන මේ ප්‍රතික්ෂේප කිරීමක් නැති බව කරුණාවෙන් තේරුම් ගනිමු. මේ කියන දේවතානුස්සති භාවනාවක් පරමාර්ථ ධර්මයන් අරමුණු කරන භාවනාවක්. ඒ කියන්නේ ශ්‍රද්ධාව කියන්නේ සම්මුතියක් නෙමෙයි. සීලය, ශ්‍රුතය, ත්‍යාගය, ඥානෙ මේවා පරමාර්ථ ධර්ම. මේ පරමාර්ථ ධර්ම අරමුණු කරගෙන නිසා රූපාවචර ධ්‍යාන ලැබෙන්නේ නැහැ. අරූපාවචර ධ්‍යාන ලැබෙන්නේ නැහැ. නමුත් උපචාර සමාධිය ලැබෙනවා. උපචාර සමාධිය කියන්නේ මේටත් පෙර අපි සාකච්ඡා කරලා ඇති උපචාර කියලා කියන්නේ කාමාවචර කුසාසිතේ පාල කර ගන්නා සමාධියක්. ඒකත් නීවරණ පහ සම්පූර්ණයෙන් යටපත් වී ධානාංග පහක් හිතේ ශක්තිමත් බවටපත් වෙන සමාධියක් මේ උපචාර සමාධිය කියන්නේ. ධානයේ සමීප බැවින් ඒකට උපචාර කියනවා. ධානයට ආසන්නයි. කියන්නේ රූප ධානයට ආසන්නයි ඒ උපචාර සමාධිය. එතකොට උපචාර සමාධිය පදනම් කරගෙන පුළුවන් විපස්සනාවට හැරෙන්න. ඒකයි මේකේ ආනිසංස විශේෂය. ඉතින් උපචාර සමාධිය වුණත් අර ධ්‍යාන සමාධියට සමාන්තර බැවින් ඒකේ ආනිසංස විශේෂයි. ඒකෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් ඕනතරම් උසස් ගුණ පූර්ණේ කරගන්නට අනිත් ධ්‍යාන භාවනා වඩන ලොකු පහසුවක් ඇති වෙන උපචාර සමාධිය ලබාගත් කෙනෙකුට. මොකද කාරණේ උපචාර සමාධියේදී නීවරණ යටපත් වෙනවා. බොහෝ දිනාට මේ රූප ධ්‍යාන අරූප ධ්‍යාන පහ වඩන්න බැරි නීවරණ පහේ බාධක නිසායි. නීවරණ පහ යටපත් කිරීම නිසා අනිත් භාවනා ඔක්කොම වඩන්න පුළුවන්කම තියෙනවා. ඒකයි විශේෂයෙන් තියෙන ආනිසංසය. අනිත් කාණේකින් විපස්සනාට පදනම් කරගන්න පුළුවනි. ඒකද බාධක වශයෙන් තියෙන ඇත්ත වශයෙන් අන්‍ය ශාස්ත්‍රීය ශාසන ගැන ප්‍රසාදයක් ඇති කර ගැනීම, විශ්වාසයක් ඇති කර ගැනීම මේකට ලොකු බාධාවක්. මොකද ශ්‍රද්ධාවට බාධාවක් මේ අන්‍ය ශාස්ත්‍රීය ශාසන ඇත්තයි සත්‍යයි විද්‍යමානයි සර්වාංග සර්වාකාර සම්පූර්ණයි කියලා හිතුවොත් ඒ පිළිගැනීම නිසා දෘෂ්ටිගතික වෙනවා. එසේ වෙනම් මේ ගුණාංග දිනු කර ගැනීමට ලොකු බාධාවක් වෙනවා. ඒ වගේම මේ ලෞකික වශයෙන් ඔය නොඑක් දෙයට ආශා කිරීම, තණ්හා දිට්ඨිමාන ඇති කර ගැනීම, උපක්ලේශ ධර්මයන්ට යටපත් වීම, අවිජ්ජා ව්‍යාපාද, ක්‍රෝධ උපනාහ, මක්ඛපලාසී සාමච්චරිය, මායාසාටේය, සම්බසාරම්භ, මානාතිමාන, මද ප්‍රමාද කියන මේ උපක්ලේශයන් හිතේ වැඩුණොත් ඒක මේ භාවනාවට බාධාවක්. ලැබිච්ච සමාධිත් බිඳිලා යනවා. භාවනා මාර්ගයේ නොමග යනවා. මේක තමයි මේවට තියෙන බලවත් බාධාවන්. ඒ නිසා මේවා තේරුම් අරගෙන ඒවා සිතේ පාලන නොවන හැටියට අදිෂ්ඨාන බල ඇතුව භාවනාවේදීම සාර්ථක ප්‍රතිඵල නෙලා ගන්න ප්‍රයෝජන වෙනවා. අවසරයි ස්වාමින් වහන්සේ. දේවතානුස්සති භාවනාවෙන් විදර්ශනාවට හරවන්නේ කෙසේද? විශේෂයෙන් දේවතානුස්සති භාවනාව වඩා උපචාර සමාධිය ලබාගත් යෝගාවචරයෙකුට ගුරු උපදේශ හරියට ලබාගෙන විපස්සනාට හැරෙන්න පුළුවනි. එතෙන් උපචාර සමාධියේදී තමන්ගේ సంతානයේ ආලෝකයක් ඇති වෙනවා යම් පමණක්. අර ධ්‍යාන සමාපatti ආලෝකයේ තරම් මේ දීප්තිමත් නුවණට යම් ප්‍රමාණික ආලෝකයක් ලැබෙනවා. මේ ආලෝකයේ තමන්ගේ ශරීරයේ කූඩුවට යොමු කරලා මේ ශරීරයේ තියෙනවා ධාතු 4ක් පඨවි ආපෝ තේජෝ වායෝ. ඔය ධාතු හතරේ ලක්ෂණ 12ක් තියෙනවා. ඒවා අරමුණු කරගන්න උත්සාහවන්ත වෙනවා. පඨවි ධාතුවේ ලක්ෂණ 6ක් තියෙනවා. ආපෝ ධාතුවේ, තේජෝ ධාතුවේ, වායෝ ධාතුවේ ලක්ෂණ 2 පවතිනවා. සියල්ල 12යි. ඒවායේ ලක්ෂණ අනුව මේ සතර මහා ධාතු ශරීරයෙන් තෝරා ගන්නවා, නැත්නම් වෙන් කරගෙන දැක ගන්න සමර්ථ වෙනවා. ඒ වෙන් කරගෙන දකින්නකොට ඒ අභ්‍යන්තරයේ තියෙනවා සුද්ධාෂ්ටක කියන රූප 8. ඒ කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා කියන මේ රූප 8 පවතිනවා. ඔය හැම සතර මහා ධාතු එකක් ගානේ මේ කියන කොටස් 8 එකතු වෙලායි පවතින්නේ. තනිකර එක ධාතුවක් පවතින්නේ නැහැ. ඒ නිසා මේ සුද්ධාෂ්ටක රූප සහිත රූපකයේ ඒ රූප කොටස් දකිනකොට
ඊළඟට තමන්ගේ හිතේ ආලෝකයේ විහිදුවන වෘද්ධ වස්තුවට වෘද්ධ වස්තුවේහි තියෙන ඒ සුද්ධාෂ්ටක රූප සහිත කර්ම සමුට්ඨාන රූප කලාපක් නැත්නම් ඒකේ මේ සසම්භාර වශයෙන් එකට එකතු වෙලා තියෙන රූප 54ක් තියෙන වෘද්ධ වස්තුවේ ඒක වෙන් කර ගන්නවා. ඒ වගේම චක්සු ප්‍රසාදයේ චක්සු වස්තුවට යොමු කරලා ඒකේ රූප 54ක් සොයා ගන්නවා. ඔහම ගාහන ප්‍රසාදයේ ගාහන වස්තුවේ ජීවා වස්තුවේ එකක් ගානේ රූප 54 වෙන් කරගෙන බලනවා. ඊළඟට කාය වස්තුවේ රූප 44ක් පවතින ඒක වෙන් කර ගන්නවා. එවැගේම ජඨරාග්නිය සම්බන්ධව තියෙන කර්මජ රූප අතුරෙන් ජීවිතේන්ද්‍රිය නාමක රූප කලාපේ වෙන් කර ගන්නවා. මේම කර්ම සමුට්ඨාන රූප කලාප වෙන් කරගෙන ඊළඟ චිත්ත සමුට්ඨාන රූප වෙන් කර ගන්නවා. පුතු සමුට්ඨානක රූප කලාප වෙන් කර ගන්නවා. ආහාර සමුට්ඨාන රූප කලාප වෙන් කර ගන්නවා. මේම තමන්ගේ ශරීරයේ රූප කොටස් ඔක්කොම දැක ගන්න සමර්ථ වෙනවා. ඊළඟට මේ බාහිර අවිඥානික වස්තු තුල සවිඥානික පුද්ගල සංතාන තුල තියෙන රූප ධර්ම වෙන් කර ගන්න සමර්ථ වෙනවා. ඊළඟට තමාගේ సంతානයේ නාම ධර්ම චිත්තචෛතසික ධර්ම ද්වාර වශයෙන් තෝරාගෙන ඒවා වෙන් කර ගන්නවා. බාහිර සත්ත්ව సంతාන තුලත් නාම ධර්ම වෙන් කර ගන්නවා. මේ මජ්ජත් බහිද්දා නාම රූප ධර්ම වෙන් කරගෙන ඒවායේ ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන මේවා තෝරාගෙන හේතුඵල සම්බන්ධතාවයේ අවබෝධ කරගන්න සමර්ථ වෙනවා. ඒ අවස්ථාව වෙනකොට හිතේ අර විපස්සනා ආලෝක තීක්ෂණ වෙන බැවින් උද්‍යාවේ ඥාන භංග ඥාන භය ඥාන ආදී ඥාන උපදවා ගන්න සමර්ථ වෙනවා. එසේ ධ්‍යාන භාවනාවට වඩා තීක්ෂණ වූ විපස්සනා ආලෝකයේ වැඩි දියුණු වෙන්න ඉතින් විපස්සනා ඥාන දියුණු වෙලා යම් වෙලාවක තමන්ගේ సంతාන ඉන්ද්‍රිය බල බොජ්ජංග මාර්ගාංග ශක්තිමත් වුණා නම් ඒ අනුව පිරුපාරමී ධර්මයන් පරිපූර්ණ නම් සෝවාන් මාර්ගඵල සකදාගාමී මාර්ගඵල අනාගාමී මාර්ගඵල අරහත් මාර්ගඵල දක්වාම උසස් ලෞකික ලෝකෝත්තර ගුණ පූර්ණේ කරගන්න මේ භාවනා පදනම් වෙනවා. ඒකයි මේ භාවනාව විපස්සනාට හැරීමේ කෙටි කරෙමි මා හඳුන්වන්නේ. ස්වාමින් වහන්සේ දෙවියන්ට ඊටමත් ප්‍රියමනාප වූ ආර්යයන් වහන්සේ කවරෙක්ද? විශේෂයෙන් මේ බුද්ධ ශාසනීය රහතන් වහන්සේලා අතර පිළිඳ වච්ච රහතන් වහන්සේ දෙවියන්ට බොහෝ ප්‍රියයි මනාපයි. ඒ මක්නිසාද පූර්ව ජාතිවල උන්වහන්සේ චක්‍රවර්ති රජ වෙලා ලෝවැස ජනතාවට මේ ශ්‍රද්ධා සීල ශ්‍රුත ත්‍යාග ඥාන පුහුණු කළා. පංචශීලයේ හොඳින් ආරක්ෂා කරන්න උපදෙස් දුන්නා. මුළු මේ සතර මහා දීපේ සීලුම මිනිසයන්ට මේ ගුණාංග පුරුදු කරපු නිසා ඒගොල්ලෝ දේවත්වයටපත් වෙලා පසු කාලයකල පිරින්දවච්ච ස්වාමින් වහන්සේ මනුලෝ පහළ වී බුදු සසුනේ පැවිදි වී අරිහත්ත්වයටපත් වුණා. දෙවියන් උන්වහන්සේ ගණ නිතරම සෝදිසියෙන් ඉන්නවා. උපකාර කරන හැම වෙලාවෙම ආරක්ෂා සංවිධාන සැලසෙනවා. ඒ වගේ මේ දේවතානුස්සතිය වැඩි අයටත් ඔය ආනිසංස ලැබෙනවා. දෙවියන්ට බොහොම ප්‍රියමනාප වෙනවා. දෙවියන්ට අද වාගේ යාඥා කරන්න අවශ්‍ය දෙවියන් වෙනුවෙන් පුදපඬු කරන්න අවශ්‍ය නැහැ. මේ කියන ගුණාංග දිනු කරනකොට අනිවාර්යෙන් දෙවියන්ගේ ප්‍රසාදය අපට ලැබෙනවාමයි. එනිසා පිළින්දවච්ච මහ රහතන් වහන්සේ ගැන සඳහන් වෙනවා දෙවියන්ට බොහෝ ප්‍රියමනාප රහතන් වහන්සේ නමක් බව. ඊට හේතුව පූර්ව ජාතවල මේ ගුණාංග පහ පංචශීලයක් ලෝවැස ජනතාවට ප්‍රගුණ කිරීම හේතුවයි. කාල වේලාවත් ගෙවි යනවා. තා විනාඩි කිහිපයක් අපිට ඉතුරු තියෙනවා. මේ වෙලාවේ අපි අදිෂ්ඨාන කරගන්නට ඕනේ ඒ භාවනා මාර්ගය වැඩෙන යෝගාවචරයන් ගිහිපෑද යෝගාවචරයන් විසින් කළ යුතු වන්නේ සැබවින්ම නිරන්තරයෙන් හිත ගැන අපේක්ෂාවෙන් සිටීමයි. සිත ගැන සෝදිසියෙන් සතියෙන් ගත කිරීමයි. හැම වෙලාවෙම සිත පිරිසුදු කරගෙන ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතය, ත්‍යාගය, ඥානය වැඩෙන හැටියට කුසල අරමුණු හිතේ දියුණු කර ගැනීම ඉතාම අවශ්‍ය වෙනවා. ඉතින් අද මේ මොහොතේදී අපි සෑම දිනම අන්‍ය විහිත නොවි මේ ධර්ම සාකච්ඡාවේ සවන් දීමේදී අපේ సంతාන තුල ඔය කියන ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ඥාන ගුණාංග යම් පමණකට වැඩුණා. ඒ ධර්ම ශක්තිය අපට පුරුදු කරලා තියෙන බුදුරජාණන් වහන්සේ. එනිසා අප විසින් මේ දේවතානුස්සති භාවනාව සම්බන්ධව කළ ධර්ම සාකච්ඡාවෙන් ලද ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ඥාන ගුණාංග තුලින් ජනිත කුසල සම්භාර සාක්ෂිය
ධ්‍යාන විපස්සනා මාර්ගඵල අවබෝධයට උපනිශ්‍රේ වන බැවින් ඒ බුද්ධ පූජාවක්ම වේවා කියලා අපි ගෞරව පූජා කරමු. ධර්ම පූජාවක් වේවා, ආර්ය සංඝ රත්නයේ පූජාවක් වේවා, මෞපිය ගුරු දෙගුරුතුමන්ට ගුරු දෙගුරු පූජාවක් වේවා. ඒ ධර්ම ශක්තිය අපේ චිත්තසංතාන තුළ පෝෂණය කර ගැනීමෙන් මෙලව සුභසිත පරලොව සුගතිය කෙලවර ශාන්ත අමා මහ නිවන සාක්ෂාත් කර ගැනීම තෙක් හේතු වාසනා වේවා. ඉදිරියටත් අපේ ධර්මාඥාන භාවනාඥාන දියුණු කරගෙන මෙලව ජයගෙන පරලොව ජයගෙන සසර ජයගෙන කෙලෙසොන් ජයගෙන ආත්මය ජයගෙන අපරාජිතව බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සනසේ වදාළ පරම රමණීය වූ ශාන්ති ලක්ෂණ වූ නිර්වාණ භේපුරියට සුවසේ පැමිණීම පිණිස හේතු වේවා වාසනාව වේවා කියලා අපි ගෞරවයෙන් ප්‍රාර්ථනා කරමු. සෑම දිනකට තෙරුවන් සරණයි. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවචේ අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු.